බුදු පහන පත්තු කරනවා. මම ආසාවෙන්ම කරන වැඩේ තමයි ඒක. දැන් ඉතුරු ටික නතර හින්දියෙන් තියපන්. අද බුදු පහනට තියෙන්නේ සාලේ හදුවා, ඊට පස්සේ තෝසෙ හදුවා. ඊට පස්සේ පැස්ටා හදලා තියෙනවා, බත් තියෙනවා, පරිප්පු හදුවා. ඊට පස්සේ හැමදාම උදේ සාමාන්‍ය චීස් එකක් තියන්න පුරුදු වෙලාම ඉන්නවා. එතකොට ආයේ පළතුරු මොනවා හරි තියෙනවම තමයි අද තියෙනවා දොඩනොයි. ඉදී රම්බුටන් තියෙනවා. ඊට පස්සේ කැෂුස් තියෙනවා. ආයේ සාමාන්‍ය මේවා මොනවද මේ ගොඩක් කරන්නේ උදර පළන් තියෙනවා. උදර පළන් රටින්දී තියනවාද? ඒ කියන්නේ හැමදාම එකම જાතිය තියන්නේ නැහැ. දවස ගානේ එක එක જાති වලට වෙනස් වෙනවා. ගේන්න වෙලාවක් නැති වෙලාවල වලට රැයට හරි නැත්නම් එහෙම නෙමෙයි ෂූටින් වල ප්‍රොඩක්ෂන් මැනේජර්ට හරි කමන්නේ කියලා හල්ලි දීලා මේ උදේට පානපත්තු කරලා යන්න. ඒව අවශ්‍ය දේවල් ගෙන්න ගන්නවා. ආයේ යෝගට් තියනවාද? මම ගොඩක් වෙලාවට මේ ඉන්නකොට ස්ටේටස් එකක් දානවා මේ මගේ WhatsApp ස්ටෝරි එකට එහෙමනම් මේ පහන පත්තු කරනවා. ඉතින් මෙතන පොඩි මේක ස්ටෝරි එකක් වගේ. මට රැයට නම් බුදු පාන තියන්න කියලා වෙලාවක් නැහැ. මම දැන් ඉන්නේ ෂූටින් එකේ ඉඳලා මහරය එනවනේ 12ට 1ට සමහර 10ට මම ඔක්කොම කරලා නිදහස් වෙලාවට තමයි දැන් සාමාන්‍ය අපි අවස 4-5 වෙනකොට පාන තියන්නට පුරුදු වෙලා තියෙනවා. මට එහෙම වෙලාවක් නැහැ. මං හිතන්නේ හැම වෙලාවෙම හොඳම වෙලාව තමයි තමන්ට පුළුවන් නිදහස් වෙලාව කියලා. මෙතනට කියන්නේ නැහැ. මෙතන මේ ටික කියන්න වෙනානේ මෙතන මම පාන වර්ග 6ක් තියෙනවා. හැමදාම මේ 6 තියෙනවා. අද තිබ්බා ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බා. දොඩම් හදලා තිබ්බා. ඊට පස්සේ මේ තේ, කෝෆි, ඊට පස්සේ මේ සංකුයික් හදලා තියෙන්නේ. මේ වතුර. ගොඩක් වෙලාවට ආයෙ මම හදන જાති ටික මම වෙලාවක හරි එකක් ගේන්නම්. දැන් මේ නිකන් දාපු නිසා අද නගින්නේ ඉඳ වීඩියෝ එකේ. ගොඩක් වෙලාවට සුතුලුවනෝ ඊට පස්සේ කරපිංචා මට නිල් කටරොළු හරි වදමල් හරි කොහෙන් හරි හම්බ වුණොත් ඉස්සර නම් තිබ්බා මේ දැන් මේ ඉන්න තැනට මට ඒව හම්බ වෙන්නේ නැහැ. ඒ වුණා නිල් කටරොළු තියෙනවා වදමල් මේ යුෂ තියෙනවා. ඊට පස්සේ කරපිංචා තල්ලා එහෙම තියෙනවා. ඉඟුරු තියෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ මේ හයට මොනවා හරි يعني වර්ග 6කින් තියෙන වතුර එකකුත් එක්ක එක උණු වතුර නැල් වතුර එකකුත් එක්ක තියෙනවා. මේක නම් දැන් මේ හදලා මම හදලා ඉවරනාට පස්සේ මම නංගි නිකන් වීඩියෝ එකක් දාමුද කියලා නැත්නම් එතනින් ඉඳන් වීඩියෝ එකක් දවසක ගේන්න. ඒ කියන්නේ මේ පාන තියන එක හරියට කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ අපේ ආගමනේ මම දැකලා තියෙනවා අනිත් ආගම් වල අය ඒක හරිය ලස්සනට කරනවා. මුස්ලිම් ආගමේ අය ටැමිල් අය. එහෙම ඉතින් අපිට ගොඩක් වෙලාවට අපේ කාර්යබහුලයි කියලා බුදුපාන පත්තු නොකර ඉන්න බෑ. මොකද මමත් එන්න වෙලාවකට පාන්දර 3ට වෙන්න පුළුවන්. ආයේ පාන්දර 5ට යනවා වෙන්න පුළුවන්. හැබැයි මම හරියටම බුදුපාන කරන තියෙන වැඩේ කරනවා. හිතුවේ නැති වෙලාවක තමයි මේ ගැන වීඩියෝ එකක් කළේ. මොකද මම මේ දවස් ටිකේ පාන තියෙන විදිය දැකලා නංගිට ආසයිතල ඔන්නෑලු ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඊට පස්සේ මම එහෙම ගෝ අර පොඩක් නම් එන පොඩ ෆෝන් එක ගලවලා ෂූට් වීඩියෝ ක්ලිප් එකක් දාමුද කියලා. ඉතින් ඒ හින්දා තමයි මේ හදිසිය වගේ නිකන් වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. පැහැදිලි වීඩියෝ එකක් ඔයාලට මම පස්සේ ගේන්නම්.